ආයිබෝවන්. අද මම හදන්නේ කොත්තු. කාට වුණත් හරිම ඉක්මනින් පහසුවෙන් රසට හදාගන්න පුළුවන් කොත්තුවක් තමයි මම මේ හදන්නේ. තාච්චිය තමයි මම මේ කොත්තුව හදන්න ගන්නෙ. මුලින්ම ටිකක් ලොකු තාච්චියක් අරගෙන ඒකට මේ විදිහට තෙල් මේස හැඳි දෙකක් එකතු කර ගන්නවා. තෙල් ටික රත් වුණාම ඒකට ඉඟුරු සුදු ලුණු තලාගෙන එකතු කරා. දැන් මේක ටිකක් වෙලා බැදෙන්න දෙන්න ඕනේ. මේව ඇත්තටම එකතු කරාම හරිම සුවඳක් එනවා. ඊළඟට මම මේකට කරපිංච එකතු කරා. හාම්ප කොලයකුත් කපාගෙන එකතු කරා. ඊට පස්සේ මේ කොච්චි ලයි මිරිස් කරලකුයි. ඒවත් හීනුවට කපාගෙන එකතු කරේ. ඊට පස්සේ බීලෝණු ගෙඩියක්. දැන් මේක ආයෙත් ටිකක් මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට කපාගත්ත කැරට් තලයක් එකතු කරා. ඊළඟට මම මේකට එකතු කරන්නේ කපාගත්ත ගෝවා ටිකක්. දැන් මේක ආයෙත් මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට අපේ රසායන ලුණු එකතු කරගන්නවා. දැන් මේ ටිකත් එකතු කරගෙන කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට ටිකක් සැරට කන්න ඕන නිසා කෑලි මිරිස් තේ හැඳි 3ක් විතර එකතු කරගත්තා. ඊට පස්සේ ගම්බිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට බිත්තර 3ක් එකතු කරනවා. බිත්තර මම වෙන වෙනම කඩාගෙන තමයි එකතු කරේ. දැන් මේ බිත්තරත් මේ එළවලු ටිකටම එකතු වෙන්න හොඳට කලවම් කරගන්න ඕනේ. රෑ කෑමකට අපිට මේ වගේ කොත්තුවක් හරිම ඉක්මනින් හදාගන්න පුළුවන්. හීනියට කපාගත්ත චිකන් සොසේජස් කෑලි ටිකක් තමයි මේ එකතු කරේ. ඊළඟට තම්බගත්ත මාළු. මේකට දාන්න මං හොදි චිකන් හොදි ටිකක් හදාගත්ත නිසා ඒ හොදි එකේ තිබිච්ච චිකන් කෑලි ටිකක් තමයි මේ එකතු කරේ. දැන් මේ ටික ආයෙත් මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරන්නේ අර කඩේ තියෙන කොත්තු පැකට් එකකින් ටිකක්. දැන් මේක ආයෙත් හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මේ කොත්තු ටික තැම්බෙන්න ඕනේ නිසා ඒකට මම එකතු කරන්නේ චිකන් හොදි ටිකක්. කලින් මම චිකන් හොදි එකක් හදාගෙන තිබුණේ. දැන් මේක හොඳට කලවම් කරගන්නවා. ඊළඟට මම මේකට සෝයා සෝස් ටිකක් එකතු කරා. ඔයිස්ටර් සෝස් ටිකකුත් එකතු කරනවා. ඔයාලා මේවා තියනවා නම් විතරක් එකතු කරන්න. තක්කාලි සෝස් ටිකකුත් මම නම් එකතු කරා. මේවා තිබුණේ නැහැ කියලා මේ කොත්තුව රස නැති වෙන්නේ නැහැ. ඇත්තටම මේ කොත්තු එක ගොඩක් රසයි. දැන් මේක හොඳට කලවම් කරගන්නවා. විනාඩි 2ක් විතර යනකොට මේ කොත්තුව හදලා ඉවරයි. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත කොත්තුව. ඔයාලත් මේ විදිහට කොත්තු එකක් හදලා බලන්න. මගේ මේ වීඩියෝ එක බලපු ඔයාලට බොහොම ස්තුතියි. සුබ දවසක්.